හායි ගුඩ් මෝනිින් මේ ඉතින් කම්මැලි මම මොනාද ඉතින් කරලාගේ දට්ට වෙලා මොනාද කරන්නේ කියගේ කල්පනා කර හිටිය ලොග්ගයක් ගන්නත් කොහෙවත් කියනෑනේ කියල කතක් කරන්නකොට හවුදලෙත් ලස්සන දැන් තියෙනවනි හපුතල කොයි අර කියල බලමු කියලා ඔන්න හොම ගෙදරින් පිටත් වුණම පටන් ගත්තා උදේ නෙවී වුණට පටන් ගත්තේ යන්න දවල්ලලා යනකම යාලිකුත් හම්මුණ පේනවන එලු හැමතනම් මේ වීඩියෝ ගොඩක් වෙලාට බලාගන්න පුළුවන් වලට ටසිති වට පිටාව සුන්දරත්තේ වීඩියෝ ගොද්දාගත් කටින්ද හැම දමිතින් දාගන්න එන්නේ දාගත්තක ඔන්න මාව පාරදිගේ කැමරාවන හෙද නති කැමරාවනේ ෆෝන් විඩියෝ කරන ඔන්න නෝමිතින් හෙල්ලි ආව නොමිතින් පොම් මහා පාරට වන එකක් එන්ඩ වුණා අපේ පාඩ්ඩිපලත් තියෙන මෙන්න මෙචන මේ පඩිපල එකසිය දුලහත්දකොත පඩිපල් තියෙන මං ගනංගල තියෙන නොමිතින් ඒ පඩිපලන්න නෑ කියලා ආවා මහා පාරට ඔන්න තියෙන්නේ පාර හපුතරින්ද වැලිමට යන්න පාර වැලිපට ආවරවාස ඕගේ පන්සලක් කම්පෙන පන්සලින් ඔය ඇතුල් පාර යන්න තමයි තිීන් තුල් පාර යන්න ොට්ට හම්බෙනවා පාරවල් ගොඩක් කම්බෙන හරි තම මොන්ඩි සෝරියත් තියෙන මොන්ඩි සෝරිය තමයි මේ මාධී පොන්්ඩිය මොන්ඩි සෝරි හි ඒකටන්නේ ඔන්නෝම ගඩ පස් ඉති ටික තුරක් යන්න ඕනති එච්චරු ගන්නේ ගොඩක් දුරනෑ මොමෝම ඉතින් තනියෙන් යන් පාලුවේ සංකාරය යනවා වස මතන පාරල් දෙගත්තියෙන් ඕත් කෙලින් පාරම තමයි යන්න ඕන පරව ගොඩත්තේ ඕ චූටි පාර කම්බි නීට පස්ස උනට කාරයකට වීල්ලයකට වගෙන යන්න පුළුව කාර්ය එකක් ගියෝ තරවගන්න මරෙන ඔන්නමඉතින් සුන්දර්තය බල බලා ඉතින් වට පිටක් බල බල වීඩියුටිය උත්තරගෙනාව ඔයාලට පේනත් දන්න අතනර විව් එකක් පේනා ඔන්න ඔත්තන ලස්සන්ට පේන එත්තන්ට ගියාම අපි තැනට ගිහිල බලමු කොහොමති කියලා ඇවිදිනකම කතා කරන්න ගන්නන ඉච්චල්ලක ෆෝන් යන්නේ තියෙන්නේ ඒන්ද එතැන්ටි කියලා කතා කර ඔන්න ඔතන බල්ලු දෙන්නෙක් බල්ලු තුන් දෙනෙක් බල්ලු තුන්දෙනෙ දාතරත්දකෝ දීටිය මංහිතව හපයි කියලකම එනට හැපිනේ මට කියන්න අමතකන ඔතින් එන පාරදි ගෙනකොට පොඩි පාරත්තියන චූටි පාර එන්න පාරෙන් අස්සරාවට පස්සේ තේවත්තක් තියනවා ඒ තේවත්තාසෙන් ගියම දස් තමයි ඒ විව් එකට යන්න තින් විව් එකට ගිහිල්ලම කතාකම දැන්ටම් භාගයක් පේනොමට ඒ විව් එක පේනෝ භාගට භාගයක් ගිහිල්ල බලු එතැන්ට ගිහිල්ල කතා කරමු ඔයාලට පේනවා ඇති ඔත්තන පල්ලය පාරක්යන් ඔයාලා හිතන්න මොන පාර මේ තමයි බතුල්ල කොළම පාර ඔය බතුල්ලේ නෑ කොළමඉදං එන පාර බතුල කොළම් පාර ඔය යන්නේ දිගටම යන්න හපුදුර ටවුන් ලේට පල්ලය පාර ඉහි ඔපා මේ පැත්‍ර යොත්තේම හම්බෙන කොළමට යන්න පුව කොළම් පැත්තට පේනෑ වැඩ රෝම්ගොත් එහෙම ඔය පොඩ්ඩක් කෝක උදේට ඇවිල බැලමුතුව ලස්සන තියෙන උදේ එන්න හිටිය උදේන්න බැරුණා ඉතන හවසාවේ පිට බැලුවන මේක තවත් ලස්සන එකකෝ පේන කන්තු ගොඩක් පේන පල්ල ඇතින්න පාර ඉදිරින් ගියාම තප කොළම් බදුල පාර හම්බෙනවා යන්න පුළන් තන්න එන්න තේවත කඩන් යොක්තම එකද
කිව්වේ අද දවසට එළුව ගොඩක් හම්බෙයි කියලා. ඔන්න ඉතින් දෙවෙනි එළුව ටිකත් හම්බුණා. ඉස්සලා ඒ ගෙදරින් එදිරියට එළුව ටිකක් හම්බුණා. දැන් මෙතනදී හම්බුණා. බලන්නකෝ බොරන. උන් ටික නම් හෙන සීන් එකේ ඉන්නේ. මේ පේන උඩ නැගගෙන නගින් යන්න බෑ දැන්. අනිලවත්. ආ යාළුවේ කොහොමද? මේ මුට අන්නේ එහෙම දින. උන් හැම දිසෙන් බෑ කියාගත්ත ගමන්. පේනවා ආරඩිගෙන තමයි. මේකේ පැන්න ඩෝබින් ගන්න දද්දක්. එන්නයි. කැමරාව නම් හෙල්ලෙනවා. ෆෝන් එකේ වීඩියෝ කරන්නේ. ඔය වාහනේම යන සද්දයක් එම එනවනම් බෑ. ඒ තමයි කොළඹ පාර යන්නේ. පේනවද? දන්නේ මම zoom කරලා පෙන්නන්න. ආවතන වාහනයක් තියෙනවා පේනවා. ඔන්න ඔතන තමයි පුතේ කොළඹ පාර. අනිත් ඔක්කොම තේවතු. මේ තේවතු තියෙනවා. තනිකර තේ ගස්. පාර දුර පේනවා. මට zoom කරන්න දෙන්නේ කොහෙද කූරගල පේනවා. අර දුර පේනවා. මට zoom කරන්න දෙන්නේ කැමරාවක් ගත්ත දවසකට zoom කරලා පෙන්නන්න. ඒකත් හොඳ වුණොත් පෙන්නන්න. කැමරාව දිහා බලන්න ඉපදී. තේරෙන්නේ නැහැ කොහොමද? ඉතින් කැමරාව හරියට අල්ලගන්න. කැමරාව නේ ෆෝන් එක. කැමරාවමයි කිව්වේ. පේනවා ලස්සන view එකක් පේනවා. ෆොටෝ එහෙම ගහන්න මරු ප්ලේස් එකක් ආයේදී. මේ පාරෙන් එන දුර යන්න තියෙනවා මං ගිහිල්ලා නැහැ. යන්න ඉතියන්නේ මේ ටයිම් එකට මට. දැන් ඉතින් හවස 4:00 හරියටම. මෙතන කොළඹ පාර නම් පේනවා. zoom කරලා දෙන්න පුළුවන් ඉඳන්න පොඩ්ඩක් ඉන්න මහල්ලා දෙන්න. කොළඹ පාර පේනවා මේ හරියට. බලන්න. ඔයාලට පේනවද බලන්න zoom කරලා දෙන්නම්. ඔන්න තියෙනවා කොළඹ පාර. ඔයින් යන්න උදින්නේ කොළඹ පාරට කෙලින්ම. හරි. යන්න පුළුවන්. මේ පල්ලෙහා පේන්නේ මං හිතන්නේ වැල්ලවායේ පැත්ත. ඔව් නිකපොත වැල්ලවායේ පැත්ත පේන්නේ. එහෙම හරියටම දන්නේ නැහැ මම ඉතින්. මං දන්න තරමේ පල්ලෙහා පැත්ත තියෙන්නේ වැල්ලවායේ ඒව තමයි. මෙතන ඉඳන් පියාඹල ගිහලා බලුවොත් තමයි ඉතින්. පාරවල් දෙකක් තියෙනවා. මෙන්න මෙහිනු. කොහෙන්ද කොහෙට සෙට් වෙනවද මන් දන්නේ නැහැ. මෙහින් යන්න පුළුවන් ඇති කොළඹ පාරට මං හිතන්නේ. දවසක වීඩියෝ එකකින් ගේන්න යන එකක්. තනියෙන් යන්න බෑ. තනියෙන් ඇවිල්ලා ඉන්නවා. කවුරුත් නැහැ. මං විතරයි. මම මේ කතා කරන පළවෙනි වීඩියෝ එක කොහෙදනේ? මං කතා කරන පළවෙනි වීඩියෝ එක vlog channel එකේ මේ පළවෙනි වීඩියෝ එක බලමු. දිගටම කතා කරන්න. අම්මට සිරි. ඔකාටියට පෙන්නන්න දෙයක් තියෙනවා. උයි අයිදන්නේ මම ළඟට ගියාට පස්සේ. ඔය ඉන්න සීන් එකේ ඉන්නේ එතන. කොහමද? මේ බෝඩර් රන් කරන කොල්ලෙක්ද ඔය? හායි. කොහමද? ඌණන් ඉන්න සීන් එකේ ඉන්නේ. ඕක තමයි view එක පුතේ. එහෙනම් view එක ලස්සන බලන්නකො. දැන් යාළුවනේ මේකේ බල්ලෝ වැඩිද කොහෙද මේ තා තව බල්ලෙක් එනවා කියන්නේ ඌලා ඉන්න සීන් එකන්නේ මම බල්ලොන්ටයි මොකවුද හයි කොහමද
බල්ලොන්ටයි මුකුන්ට දන්න මුකෝද උන්ට කියන්නේ දැන් බෑ කියන්නේ කවුද බං බෑ කියන්නේ මොකද එළුවටයි බයයි ආය තව එකෙක් හාර කිට්ට උන්ට අන්තිම හින්දා මම කොහොමත් බයයි උන් අයින්නවා දකින් සැරේට මේ ගහලා අස නැනේ ටැග් ගහලා තියාගන්න අපි එකපාරකුත් ආව යාළුවොත් එක්ක මෙතන නේ අර අතන තැනි තලාවක් වගේ එකක් පේනවා මට ඔය කට්ටියට zoom කරලා දෙන්න බලන්න ඔය පේනවා තැනි තලාවක් වගේ එකක් ඒක මරුනේ ඔය දන්නේ නැන්නේ මේ පල්ලෙහාත් ගෙවල් තියෙන්නේ ලයින් ගෙවල් තියෙන්නේ පුතේ පේනවා එතන මං හිතන්නේ මොකක්ද බැටරියක් තියෙනවා මට පුළුවන් විතර zoom කරන්නේ quality මත තියෙනවා zoom කරා ඔයාට කියන්න බැරුණා අතන ඉස්කෝලයක් පේනවා මං ගිහුව ඉස්කෝලේ අපතල ඉස්කෝලේ එහෙම නම් කියන්න හොඳ නෑ තාන ඔන්න ඕක තමයි පාස් මේ එළුව ටික තාම ඉන්නවා එයාලා ඉන්නේ චූටි පැටියෙකුත් ඉන්නවා අර අම්මලා තාත්තලාත් ගිහින් අර බල්ලත් තාම ඉන්නවා එයා නම් පේන්නේ නැති එයා ගුලියක් කියලා ඔන්න ඕක තමයි පාස් අය පොඩ්ඩක් ඉඳලා කරලා යා මාර්ම දිලාසට ඇයිද ෆොටෝ එක නේනම් මෙතන ෆොටෝ එක ගහත් හිටියා ගොඩක් කියලා හිටියා මෙන්න මේ ටික තමයි ඉතින් පෙන්වන්න තියෙන්නේ මේකේ මේ බ්ලොග් එකේ අපි මේ පාරෙන් කොළඹ පාරට යන්න try එකක් දෙමු වෙන දවසක අද ගෙදර දැන් ගෙදර යන් තව එකක් මං ඉන්න අපුතරේ කට්ටිය ගොඩක් දන්නා මම කොහමද බ්ලොග් කරන කට්ටිය මගේ වීඩියෝ බලන්නේ මම වන්දර කට්ටිය කියලා දන්න හින්දා කියන්න දෙයක් නැහැ මේ මං ඉන්නේ හප්තලේ කරලා ඉන්නේ අපල්ල හරි ඒක ගඩන්නේ ආපියා දැන් ඉතින් ගෙදර බලා නැවත අර පාරෙන් තමයි එන්න තියෙන්නේ එනවනම් හපුතලට ඇවිල්ලා හපුතල වැලිමඩ පාර තියෙන්නේ වැලිමඩ පාරේ ආවට පස්සේ මන්සලක් හම්බ වෙනවා අශෝකාරාමේ එහෙට ආවට පස්සේ උතන පොඩි මොකද්ද මොන්ඩිසෝරියක් තියෙනවා මොන්ඩිසෝරියෙන් අතට ආවට පස්සේ එන්න පුළුවන් මේ මං ගෙදර නම් ඉන්න කිට්ටක් යනන් ආවේ මේ ගෙදරනේ හිටි ආයේ මෙතනට එන්නේ මේ සුන්දරත්වය දැකලා දැන් මට එපා මේ සුන්දරත්වය දැකලා දැන් වැඩි ගාණක් නේ මේ වචනක් පැටලා පළවෙනි එකනේ කමන්නේ මේ මට ලෝකෝට කතා කරන්න බෑ බ්ලොග් channel එකේ මම මේ පළවෙනි පාර කතා කරන්නේ මේකේ ලස්සනයි මේ මගේ නෙවෙයි උනාට ඵලයන් සෝරි කොහොමද කියන්න බෑනේ අම්මට ඉතින් මුන් දෙන්න නැගිටින්න හොඳ කරලා කොල්ලෝනේ එහෙනම් කොල්ලෝ අපි ගියා කීස්කෝ බයි කියන දන්නේ ගුඩ් බයි කොළඹ පාර දැන් ඉතින් නැවතත් ගෙදර බලා ගමන යනවා දැන් ඉතින් ආයෙ ගෙදර යනවා තව vlog එකේ හම්බෙමු ගුඩ් බයි